එබෝවන් සුබෝදෑසනක් හැමෝටම 2026 ජූලි මාසේ 1 වෙනිදා අලුත් මාසයක ආරම්භක දවස. ඉතින් අද දවසේ කරන කියන වැඩ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ඉතින් කොහොමද හොඳින් ඉන්නා නේද? අද දවසේදී මුදල් ලංකාවට යවනවා නම් ලැබෙන මිල ගණන් කොහොමද කියලා අපි බලමු. ඊයේ මිල වගේමද අද මිල කොහොමද වෙනස් වෙන්නේ කියලා. ඉතින් ඩොලර් එක ගැනුම් මිල 332.725. ඉතින් HNB බැංකුවේ තමයි මේ මිල සටහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි විකුණුම් මිල 340.750ක් හැටියට වාර්තා කරලා තියෙනවා. ඉතින් අන්තර්ජාලයේ අද සටහන් මිල රුපියල් 335.779ක් හැටියට තමයි සටහන් වෙන්නේ. සෞදි රියාල් එක 89.45ක් හැටියට සටහන් වෙනවා. ඩුබායි දිරහම් එක රුපියල් 91.743ක් හැටියට වාර්තා වෙනවා. ඒ වගේ තමයි ඔමාන් රියාල් එක 865ත් 873ත් අතර මිල ගණන්දාය සටහන් වෙන්නේ. කටාර් රියාල් එක රුපියල් 91.792ට ආසන්න මිලක තමයි අද තියෙන්නේ. ඒ වගේ තමයි බහරේන් දිනාර එකත් රුපියල් 887.734ක් හැටියට මේ වෙනකොට මිල සටහන් වෙනවා. අද ඉතින් කුවේට් දිනාර එක මිල පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. 1067 සිට ඉහළට සටහන් වෙනකොට අන්තර්ජාලයේ සටහන් මිල 1084.49ක් හැටියට තමයි සටහන් වෙන්නේ. සිංගප්පූරු ඩොලර් එක 259.12යි. සයිප්‍රස් යූරෝ එක 383.15ක් හැටියට සටහන් වෙනවා. ඒ වගේම මැලේසියා රිංගිට් එක 82යි. ඊශ්‍රායල් ශකල් එක 112.66යි. රොමේනියා ලීව එකක් 73.77ක් හැටියට වාර්තා වෙනවා. ජපාන් යෙන් එක රුපියල් 2.0.6යි. ඉතින් ඊයේ මිල වලට වැඩිය පොඩ වෙනස් වෙලා තියෙනවා. ඉතින් රැම රටකම වගේ අද පොඩ්ඩක් මිල ගණන් පහළට ඇහිලා තියෙනවා. ඉතින් ඩොලර් එකේ නම් බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. ඉතින් සමහරක් බැංකුව වල ඩොලර් එකට අද ගැනුම් මිල රුපියල් 330යි. ඉතින් HNB එකේ 332යි 331යි. ඉතින් ඔන්න ඔය වගේ තමයි මිල ගණන් එහාට මෙහාට වෙන්නේ. ඉතින් මුදල් ලංකාවට යවනකොට වැඩිම රේට් එකක් තියෙන බැංකුවක් වෙන ලංකාවට යවන්න මේ මිල ගණන් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒ ගැන දැනුවත් වෙන්න. අමුතාවත් වීඩියෝකින් පරිස්සමෙන් ඉන්න. බුත් සරණයි හැමෝටම.